හරි ඔන්න චූටි දුවේ පුතේ මේ ගණිත ගැටලුව බලමු. මේ ගණිත ගැටලුවේ කියනවා රෝද 1 වාහන සහ රෝද 3 වාහන ඔක්කොම 12ක් තියෙනවා. හැබැයි ඒ රෝද ටික ඒ වාහනවල මුළු රෝද ගණන 26යි කියලා කියනවා. දැන් අපෙන් අහනවා මෙතන තියෙන එක රෝදයක් තියෙන වාහන කීයද? රෝද 3ක් තියෙන වාහන කීයද? ওই දෙකෙන් එකක් නේ අහන්නේ. හැබැයි මම මේ කියා දෙන ක්‍රමයට ඔයාට පුළුවන් වෙන්නේ එකටම රෝද අඩුම ගණනක් තියෙන වාහන ගන්න හොයාගන්න. පස්සේ ඔයාට පුළුවන් ඉතින් අනිත් ගණන හොයාගන්න නේද? හරි. මම දැන් කියන්නම් මේකේ කෙටි ක්‍රමය. ඔයාට මතකද සත්තුන්ගේ පාද සම්බන්ධ ගණක් හැදුවා? ඒ නේද? ඔයාට මතකද ත්‍රිරෝද රථ නෙමෙයි මෝටර් බයිසිකල් කාර් ගණක් හැදුවා මතකද? ඒකෙත් තිබ්බේ 2 සහ 4 අතර සම්බන්ධතාවයක් නේද? මේකේ තියෙන්නේ 1යි 3යි අතර සම්බන්ධයක්. එතකොට මේ 1 සහ 3 අතර සම්බන්ධය කියන එක වගේම එකක් තමයි එය. ඉතින් ඒ වගේ ගානක්ම තමයි මෙයා. හැබැයි ඔයාට හම්බෙන හැම සංඛ්‍යා දෙකක් අතර සම්බන්ධතාවයකට මේ කෙටි ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි ඊට කලින් මේ ගාන හදන විදිය බලමුකෝ. එකටම ඔයා මෙහෙම කරන්න. මෙතන තියෙන වැඩිම රෝද ගණනක් තියෙන වාහනේ තෝරගන්න. කාටද වැඩිම තියෙන්නේ? අපි හිතමු මෙතන තියෙන විල්බැරෝ සහ ත්‍රිරෝද රථ කියලා. වැඩිම තියෙන්නේ මොනවද? හොඳ. ත්‍රිරෝද රථයකට නේ අන්න 3ක් තියෙනවා ත්‍රිරෝද රථයකට. මොකක්ද දන්නවද කරන්න ඕනේ? මෙන්න මේ වාහන ගණන ඒ රෝද ගණනින් ගුණ කරනවා. කියන්නේ 12 ගුණ කරනවා 3. හරි. මම පළවෙනි පියවර කරන්න හදන්නේ. මෙන්න 12 ගුණ කරනවා 3. 12 සරත් 3 36. ඔන්න දැන් මගේ පළවෙනි පියවර හරි. මම මොකක්ද එකටම කළේ? වැඩිම රෝද ගණනක් තියෙන රෝද ගණනින් මෙන්න මේ වාහන ගණන ගුණ කරා. නේද? හරි. බලන්න. වැඩිම රෝද ගණනක් තියෙන කෙනාගෙන් වාහන ගණන ගුණ කළේ. රෝද ගණනට අතවත් තිබ්බේ නැහැ. දැන් මොකද්ද දන්නවද කරන්නේ? මෙන්න මේ 36න් අර රෝද ගණන අඩු කරගන්න. හැම වෙලෙම කරන්න ඕන මේ පියවරවල්මයි. රයිට්? හරි. දැන් මම එහෙනම් මේ 36න් මෙන්න මේ 26 අඩු කරගන්න. රයිට්. ඔයා දන්නවා ඉතින් 36න් 26ක් අඩු කරගත්තම හරිම ලේසියිනේ. හරි. කීය දෙන්නේ? 0යි 3න් 2ක් 10යි කියලා එනවා. දැන් ඔන්න අපේ දෙවෙනි පියවරත් හරි. මේ ගාන හදන්න පියවර 3ක් ගන්නවා. හරි. තුන්වෙනි පියවර මොකක්ද දන්නවද? රයිට්. අපි මේක ගත්තා. ගුණ කරගත්තා. මේක ගත්තා. වෙනස ගත්තා. දැන් අපි ඊළඟට කරන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයා දන්නවද මේ රෝදය සහ මේ රෝද 3 කියන දෙන්න අතර තියෙන වෙනස? කීයද වෙනස? එක රෝදයයි රෝද 3යි අතර වෙනස කීයද? 2යි. හරි. දැන් ඔයා මෙන්න මේ එන උත්තරය අර දෙකෙන් බෙදා ගන්න ඕනේ. මේන උත්තරය මේ රෝද අතර වෙනසින් බෙදා ගන්න ඕන. 10 බෙදන්නකෝ දෙකෙන්. රයිට්. ඔන්න මම ඒකත් ගන්නවා. මම මේ පියවර මෙතන කරනවා. හොඳයි. 10 බෙදීම 2 එතකොට කීයයිද? 5යි. දැන් මේක තමයි අපේ අවසාන පිළිතුර. දැන් අපි තීරණය කරන්න ඕන මේ 5 ඇවිල්ලා තියෙන්නේ කවුද කියලා. ඔව්. වාසල සර් කියා දෙන විදිහට එහෙම නැත්නම් ඔයාගේ ආදනීය යංග සර් කියා දෙන විදිහට මෙන්න මේ 5 තමයි. මේ 5 තමයි මෙතන තියෙන අඩුම රෝද තියෙන වාහන ගණන. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් සර්ගේ ගණිත ගැටලු රිමෝට් එකේ පළවෙනි ක්‍රමය ඉගෙන ගන්න. ගණිත ගැටලු රිමෝට් එකේ පළවෙනි ක්‍රමය ඔන්න මම ඔයාට කියා දුන්නා. දැන් ඔයාට තියෙන්නේ මොකක්ද දන්නවද? මේකේ පළවෙනි කමෙන්ට් එකට ගිහිල්ලා ඒ ගණිත ගැටලු රිමෝට් එකේ අනිත් පැත්තේ තියෙන ප්‍රශ්න ටිකට පිළිතුරු ඔයා හදපු පිළිතුරු ටික මෙනවද කියලා බලන්න. ඊට කලින් ඉතින් ඔයාට තනියම මේ ගණන් ටික හදන්න වෙනවා. එහෙනම් ඒ ගණන් ටික හදලා ඔයාගේ පිළිතුරු ටික හරියට තියෙනවා නම් ඔයාගේ කීයක් හරිද කියලා කමෙන්ට් කරන්න. දැන් බලන්න ඇති කොහෙන්ද මේ ගණිත ගැටලු රිමෝට් එක ගන්න කියලා නේද? ඔව්. 0.7යි 1යි 7400යි 202. මෙන්න මේ තියෙන අංකයට ඔයා දැම්ම WhatsApp message එකක් එවන්නකෝ. එතකොට ඔයාට ගණිත ගැටලු රිමෝට් එක ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ තියෙන්නේ එහෙම ඔයාට ගෙදරටම එවන්න මං ගාව හදාගෙන තියෙන ගණිත ගැටලු රිමෝට් එකක්. එහෙනම් ඔයා මේක දැම්ම WhatsApp message එකක් දීලා ඔයාගේ කරගන්න.